අද මං ඔයාලා එක්කගෙන යනවා මගේ යාළු සෙට් එකත් එක්ක මම ගිහපු ආතල්ම ට්‍රිප් එක බලන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මම වීඩියෝ එක අන්තිමට ඔයාලට කියන්න ඇයි අපි තල්පේ යන්න තෝරගත්තේ කියලා. 1 2 3 action. ඉතින් අපි මේ ගමන යන්න තෝරගත්තේ කෝච්චිය ඇත්තටම කිව්වොත් අපේ ගෙදරින් ගියේ මයි අපේ මල්ලි කොහොමරි ටිකටුත් ගත්තා ටිකටුත් අරගෙන ඉවර වෙලා එච්චිනකම් බලාගෙන හිටියා. පහට තමයි යාළුවෝ සෙට් එක ඇවිල්ලා තිබුණේ කැන්ඩි වලට. කට්ටිය ඔයාලට ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්නම්. ඉතින් මේ ඉන්නේ පුබුදු. after a long time. Go විශ්වක පුතා. අපිට ඉන්නවා කල්ම හින්දි වෙරයි. ඊට පස්සේ ඉන්නවා විශ්වක පුතා. චීස් කියන චීස්. අවසාන පුතා තමයි වින්සර නොහොත් මගේ මලයන්ඩි. ටයි විස්සර විතර තමා කොටුවට ආවේ. ඊට පස්සේ කොටුවට එනගනුත් ගොඩක් සෙනග හිටියා සහ කොටුවෙන් සෙනක අඩුවේ කියලා හිතුවට කොටුවෙන් සෙනක වැඩි වුණා. මේ තියෙන්නේ අපේ අතින්ම හදපු පම්. කොටුවේ දුම්රිය ස්ථානේ පස්සේ තමා අපිට නෝට්ටුනේ මෙන්න මේක. මොකද ඉන්නේ මේ පැත්තේ. අපේ සෙට් එක ඉන්නේ මේ පැත්තේ. අපේ ප්ලේස් එක මේ අලුත් ප්ලේස් එක අපි මෙතන ෆුට්බෝල් පාරක් ගන්නව සීට් එක දීලා දැන් අපි කොහෙද ඉන්නේ? බොයිස් කට්ටිය මෙතන පොඩි තදබදය අපි ආවා ගාල්ලට. දැන් මොනවද කියන්න තියෙන්නේ? කියන්න නෑ මහන්සි සිතාවට ඉන් පැය ගානක මහන්සින් පස්සේ දවල් 12 විතර වෙද්දි කොහොම හරි තල්ප ස්ටේෂන් එකට අපිට එන්න පුළුවන් වුණා. Hey, welcome to කෝච්චිය ගියා. අපි පාවුණා. තල්පේ ස්ටේෂන් එක දාම හදනවා. මේ කොල්ලෝ ටික යම්මට යනවා. කොහොම හරි ස්ටේෂන් එකකින් බැස්සට පස්සේ බීච් එක තියෙනවා. දැන් අපි යන් ආතල් එකට නිකන් පොඩි චිල්ලක් ගන්න වගේ නිකන් බීච් එකට ඇවිදගෙන ගියා. එතන නාන්න දහසක් තිබුණේ නැහැ. ඇත්තටම පළවෙනි පාර එතෙන්ට නිකන් අර ගවම් මහන්සිය නිවා ගන්න වගේ තමයි ගියේ. හැබැයි සෑහෙන්න අවුව තිබ්බා. ඊට පස්සේ අපි එහෙම නැවතිලා ඉන්න තැනට යන්න ඉඩත් වුණා. ගිහිල්ලා ඉවර වෙලා තල්පේ බීච් එකට යන්න රෙඩි වුණා. අපි දැන් යන්නේ ගෙස්ට් හවුස් එකේ ඉඳලා තල්පේ බීච් එකට නාන්න ගිහිල්ලා අතල්ලයක් කට්ටිය මැර සීන් එකේ බහැලා තියෙන්නේ. යෝ යා අපි ළඟයි කියලා හිතුවට ගෙස්ට් හවුස් එකේ ඉඳලත් තල්පේ බීච් එකට මාරම දුරක් තිබුණා. අපි ඒකත් ආතල් එක්කට අරගෙන පයින් යන්නම් කියලා තමා හිතාගෙන ගියේ. යද්දි තමයි අපිට තේරුනේ ඒක පයින් යනට වැඩිය සෑහෙන දුරක් තියෙනවා කියලා. මොකද අපිට ටයිම් එකත් මැනේජ් කරගන්න පොඩි සීන් එකක් තිබුණා. guys අපි ෆයිනලි ආවා ඩෙස්ටිනේෂන් එකට. මෙතන තමයි තල්පේ. හැබැයි අර කොටු ටික නම් පේන්න නෑ. දැන් නාන්න අපි යන්න යන්නේ. නානවද? නමු. ඊළඟට අපිට ඕන වුණා කාව හරි වැලි වලින් වහන්න. ඊළඟට අපි පුබුදුව වැලි වලින් බැහුවා. මේ සීන් එක බලන්නකෝ. මේ ඉන්නේ අපේ පුබුදු බොසා. අපි ආව වැලි වලින් බැහුවා. දැන් මේ ඔහුගේ හැඩයට තමා මේ දැන් මේ වැලි ටික සකස් වෙලා තියෙන්නේ.
නැගිටාම පුදු වැලිමෑන් උපන් ඇතුමින් ඉන්න පුබුදු ජීවිතේ ජයගත්තා වගේ කෑ ගහපන් බීච්චගේ වැඩ ටික ඔක්කෝම ඉවර කරගත්තා. ඊට පස්සේ අපේ ඊළඟ ප්ලේස් එකට යන්න පටන් ගත්තා. කට්ටියම ඉන්නවා බොයිස් cheers my first experience right ගෝල් ෆෝට් එකට ඇවිල්ලා තින්නේ දැන් පානිපූරි කෑවා දැන් මම එනකොට මාරවනාව අඩ මෙහෙරවර ගාවෙන්න ඒක නම් පොඩි වංචාවක් තියෙන්නේ මචං මේ පැටිස් එක තමයි ගෑනේ. පැටිස් එක ක්‍රිස්පි විදියට කන තීල්ලෙක් ගන්න පුළුවන්. ඒ බලන්න. ඒක පොඩ්ඩක් ගාන අඩුයිනේ. ගාන අඩුයි 103ක් ක්‍රිස්පි පැටිස් එකක් කන තීල්ලෙන් ගන්න පුළුවන්. අද අපි හොඳ ආතල්ලක් දැම්මා. හෙටත් සුපිරි ආතල්ලක් දාන්න ඉඳාගෙන ඉන්නවා. කොහොම හරි පොඩ්ඩක් හවස්සරුව එතන මාර ලස්සනක් තියන්නේ. ඒක වෙනම වයිබ් එකක්. අපි ගෝල් ෆෝට්ටයින් එලියට එද්දිම අපිට මාර බඩගිනි. අපි හැමෝගෙම චොයිස් එක තිබුණේ සීෆුඩ් ට්‍රයි කරන්න ඕනේ කියලා. සීෆුඩ් ට්‍රයි කරන්න සීෆුඩ් තිබුණේ නෑ. ඊට පස්සේ අපි චිකන් රයිස් කෑවා. The next day. මේ දවස් ටිකේම කඩවල වලින් තමයි කෑවේ. කොට පොඩ්ඩක් නිකන් අර ගැමි වයිබ් එකට වගේ පොඩ්ඩක් නිකන් අර පොඩි තැනකින් කන්න ඕනේ වගේ ෆීලිං එකක් ආවා. ඊට පස්සේ අපි ගිහිල්ලා ගමේ රසට කන්න තැනක් හොයාගත්තා. ඊයේ හවස අපි යද්දී එතන බීච් එකේ වයිබ් එකත් හොඳයි. අද නාන තැනට එහා පැත්තේ. මෙතන තමයි ස්පොට් එක කියන්නේ. අතරම අපි ඊයේත් ආව මෙතෙන් අපි ඊයේ ආවට පස්සේ වතුර වැඩියෙන් තිබුණා. ඒ වතුර ටිකක් අඩු උදේ හින්දාද මොකද ඒ හින්දා අර ෆොටෝ ටික හොඳට ලස්සනට පේනවා. ඊයේ නෑ යන් අර අතන අර කොඩිය ගාවට චුට්ටක් එහා පැත්තේ. අපිට හම්බුණා ඉස්සෝඩේ හම්බුණා. සතුටේ එලා ඊට පස්සේ පහ දැම්මද? ඉස්සෝඩේ එක නිකන් වෙලිලා ගිහින් වගේ තිබුණා. ඉතින් අපි ඒකත් ආතල් එකේ කෑවා. ගෝල් ෆේස් එකේ තමයි සුපිරි ඉස්සෝඩේ තියෙන්නේ මම කාලා තියෙන. මම හිතුවා වීඩියෝ එකක් හදන්න ඕනි කියලා ගෝල් ෆේස් එකට ගිහිල්ලා ස්ට්‍රීට් ෆුඩ් try කරලා මගේ යාළුවෝ සෙට් එකත් එක්ක හරි. ඒ වීඩියෝ එකත් මම දාන්නම්. ස්ට්‍රීට් ෆුඩ් try කරන වීඩියෝ එක බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට අපි දවල්ට කාලා කෙලින්ම ගියා හබරදු ස්ටේෂන් එකට. ගයිස් අපි දැන් ගමන් නිමා කරලා ලෑන්ඩ් අපරාදු ස්ටේෂන් එකට ආවා ටිකට් ගත්තා. පුබුදු ගියා අපිට බීම අරන් එන්න සහ කොල්ලෝ ටික මෙතන ඉන්නවා. අපි ගිපු ගමනේ ලස්සනම ටික හම්බුනේ ඊට පස්සේ කෝච්චියයි ඉගෙන හුලම්පාරයි එතකොට සන්සෙට් එකයි මේ සෙට් එක ඔක්කොම එකතු වුණාම ගායිස් අම්මට සීරි පට්ටම වයිබ් එකක් එක මට කියන්න තේරෙන්නේ නැහැ සහ ඒක කැමරාවට ගන්න තේරෙන්නේ නැහැ. ට්‍රැවල් එකේ අන්තිම හරියටත් ආවා. ට්‍රිප් එක තමයි කියන්නේ. හරි ඔබේ අදහස ඇත්තටම හොඳ දවසක් ඉතින් අපි හොඳට එන්ජොයි කරා දවස. ඉතින් පොඩි පැය හොඳට ගමනක් ගියේ කියපු එක තමයි පොඩ්ඩක් මේ අමාරුයි කට්ටියට මේ අපිට කන්න බැරි වුණා. එතකොට මේ පොඩි අවුල් ටිකක් තිබ්බ අවුලක් නෑ. ඒක අපි ඔක්කොම ඕනේ සයිඩ් වලට ගෙදර යන්නේ. බඩගිනි ට්‍රිප් එක සම්බන්ධයෙන් අදහස මොකක්ද? ට්‍රිප් එක සුපිරි. පට්ටාක දවස් දෙකක් ඉවර කරන්න යනවා. අම්මට හිරට දාලා ගිහලා තියෙන්නේ.
ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ එක අන්තිමට කියනවා කියලා ඇයි අපි තල්පයන්න තෝරගත්තේ කියලා. ඉතින් තල්පයන්න තෝරගත්ත හේතුව අපි යන්න හිටිය මාතර යන්න හිටියට තල්පයන්න තෝරගත්තේ ඇත්තරම ගොඩක් දේවල් බලන්න තුන අපි කව කරගන්න කියලා හිටියේ ගොඩක් දේවල් ටිකක් එවුණට ඒ ටික කරගන්න බැරුණ අපි වෙන දවසක ඒකට කොහමරි ට්‍රැවල් එකේ එක්ස්පීරියන්ස් එක මාරු ට්‍රේන් එක ගිහපු එක ආතල් එක ඩබල් වුණා. අපි නෝමල් බස් එකේ හෝ අපි වෙනම් වාහනයක ගියා නම් ඒ ආතල් එක ගන්න ටිකක් අමාරුයි. මම හිතනවා වීඩියෝ එකට උපරිම සාධාරණයෙන් මං කරා කියලා. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ බ්ලොග් එකකින් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය. චොයිබ් එකට යන්නේ කට්ටිය.